හෙලෝ ලංකාවට ආවේනික දකුණු පළාත ගොඩක්ම හදන මුකුළු හදමුද? ඕ මුකුළු තමයි. ඉතින් අපිට මේකට ඕන වෙන පිටි ග්‍රෑම් 300කුයි සීනි ග්‍රෑම් 200කුයි ගාගත්තු පොල් ග්‍රෑම් 300කුයි. ඉස්සලාම පොල් ටිකයි පිටි ටිකයි එකට දාගෙන හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ සීනිත් දාගෙන ඒ ටිකත් අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ගුලි කරාම කැඩෙන්නේ නැති ගානට එනකන් අපි ඒක අනා ගන්න ඕනේ වතුර චුට්ට දාගෙන. මෙන්න මේ වගේ ගානට එනකන්. ඊට පස්සේ මුකුළු වල හැඩය හදාගෙන ඉද්දි මුලින්ම මේ වගේ බෝලයක් හදලා අපි වටෙන් පෙති 6ක් හදන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න ඒ ඔන්න දැම්මම මුකුළු ඔක්කොම ටික හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ටික ගැඹුරු තෙලේ බැද ගන්න. බැදගෙන ඉද්දි මද ගින්න බැද ගන්න ඕන. ඉතින් මේක මාරම රසයි. කන්න තවත් කන්න ආස හිතෙනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න.